හායි කොහොමද ඔයාලට වෙල්කම් ටු ෆ්ලෝලස් බේබි channel. ඉතින් මම අද ගෙනාවේ චූටි බබාලට බිත්තර කවා ගන්න ලේසි රෙසිපි එකක්. මේක ඉතින් ඔයාලා දන්නවත් ඇති එග් මෆින් තමයි මේ. ඉතින් මම අද පෙන්නන්නම් මම කොහොමද එග් මෆින් හදාගත්තේ කියලා. මම මෙතන බිත්තර 5ක් අරගෙන තියෙනවා. ඔයාලා බිත්තර මේක එකකින් උනත් හදාගන්න පුළුවන්. මම අර දාන ට්‍රේ එකේ 6ක් තියෙන නිසා මම 6ටම හදන්න යන්නේ. ඒ නිසා තමයි මම බිත්තර 5ක් ගත්තේ. එතකොට මෙතන තියෙන්නේ මුලින්ම තක්කාලි, ඊට පස්සේ ලූණු, ඊළඟට තියෙන්නේ ලීක්ස්, ඊට පස්සේ තියෙන්නේ කැරට් පොඩියට කපාගෙන තමයි තියෙන්නේ. මීට අමතරව ඔයාලට කැමති දෙයක් මේකට එකතු කරගන්නත් පුළුවන්. මේ තියෙන චීස් පොඩියට කපාගෙන මම ගත්තේ මොසරෙල්ලා චීස්. ඔයාලට මෙතනදී ඕනම චීස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ බිත්තර එකට ලුණු තේ හැඳි එකක් එකතු කරගන්නවා. ලුණු වල රස අණු එකතු කරගන්න. අවුරුද්දට අඩු බබෙක්ට නම් ලුණු එකතු කරගන්න එපා. දැන් මම ගම්මිරිස් තේ හැඳි එකකුත් එකතු කරගන්නවා. සැරට කාලා හුරු බබෙක් නම් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අර කපාගත්ත තක්කාලි, ලුණු, ලීක්ස් සහ කැරට් ටික මේ බිත්තර එකටම දාගන්නවා මේ වගේ. ඊට පස්සේ මේ ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයාලට මේකට චිකන් කෑලි උනත් දාන්න පුළුවන්. එතකොට තවත් රසයි මේක. ඊට පස්සේ මෙන්න මේ වගේ මෆින් ට්‍රේ එකක් අරගෙන ඒකේ ඇතුලේ හොඳට ඔයිල් ටිකක් ගාගන්න මෙන්න මේ වගේ. ඔයාලට මෙතනදි බටර් උනත් ගාගන්න පුළුවන්. ටිකක් වැඩියෙන් ගාගන්න. මට මේක ගලවද්දි හිතුණා මම ගාපු ප්‍රමාණය මදිද කියලා. මට ටිකක් ගලව ගන්න අමාරු වුණා. ටිකක් හොඳට ගාගන්න ඔයාලා ගානකොට. දැන් මම අර බිත්තර මික්ස්චර් එක මේ ට්‍රේ එකට දාගන්නම් මේ වගේ. ඔක්කොම ටික ට්‍රේ එකට දාගත්තට පස්සේ මම අර කපාගත්ත චීස් ටික මේක උඩින් දාගන්නවා. ඊට පස්සේ මම මේක අංශක 180ට විනාඩි 15ක් oven එකේ බේක් කරගත්තා. මේ තියෙන මං හදාගත්ත එග් මෆින් ටික. ඉතින් බිත්තර කවා ගන්න තවත් ලේසි ක්‍රමයක් තමයි මේක. මේක රසට තියෙනවා චිකන් වගේ දෙයක් දැම්මනම් අපිට උනත් කන්න පුළුවන් රසක් එනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න, බබාලට දීලා try කරලා බලන්න. හායි කොහොමද ඔයාලට? මම අද මගේ බබාට හදන්නේ අල වලින් රස කෑමක්. ඉතින් බත් කන්න කැමති පොඩ්ඩෝ ඉන්න බබාගේ බරගෙන වද වෙන අම්මලාට බබාට ඉක්මනින් හදලා දෙන්න පුළුවන් ෆින්ගර් ෆුඩ් එකක් තමයි මේක. මම මෙතන අවශ්‍ය ද්‍රව්‍ය ටික දාලා තියෙනවා. මුලින්ම අල හොඳින් තම්බාගෙන පොඩි කරගන්න. මම ගත්තේ ටිකක් ලොකු අලගිඩි එකක්. ඊට පස්සේ චීස් ටික එකතු කරගන්නවා. චීස් ඔයාලට කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. දැන් මම පාන් පිටි ටිකත් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා මම. ඔයාලා අවශ්‍ය නම් විතරක් එකතු කරගන්න. දැන් මම ගම්මිරිස් කුඩු සල්පයක් එකතු කරගන්නවා. මගේ බබාට සැර පොඩ්ඩක් හුරු වෙලා තියෙන්නේ. ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. දැන් ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගත්තා. දැන් අවශ්‍ය හැමදේම මේ අලයකට අපි ඇඩ් කරගෙන ඉවරයි. දැන් මේක හොඳට මික්ස් කරගෙන ගුලයක් වගේ හදාගන්න. ඊට පස්සේ මම මෙන්න මේ වගේ රෝල් කරගත්තා. මම මේක අතින් මේ වගේ හදාගත්තේ. දැන් මේ වගේ මේ අල ෆින්ගර් එක අපි බිත්තරවල ගාලා බිස්කට් කුඩු දවටනේ දානවා. දැන් අපිට මේ ටික බැද ගන්නයි තියෙන්නේ. මම මේවා බැද ගන්න යූස් කරේ පොල් තෙල්. ඊට පස්සේ මම මේ වගේ පොල් තෙල් වලින් බැදගත්තා. දැන් අපේ අල ෆින්ගර්ස් රෙඩි.
මෙන්න මේ වගේ සොෆ්ට් එකට හොඳට තියෙනවා. බබාට කන්නත් හරිම ලේසියි. ඉතින් මේ වගේ ෆින්ගර් ෆුඩ්ස් හදලා බබාට දෙන්න. එතකොට බබා තනියම අල්ලගෙන කන්න පුරුදු වෙනවා. හායි කොහොමද ඔයාලට? මම අද හදන්නේ අල චීස් රොටි. මේක බබාලගේ ස්නැක් ටයිම් එකට දෙන්න පුළුවන් රසවත් ආහාරයක්. බබාලා වගේම ලොකු අයටත් ආසාවෙන් කන්න පුළුවන් හරිම රස කෑමක් තමයි මේක. ඒ වගේම බබාගේ බර වැඩි වෙන්නත් අපිට දෙන්න පුළුවන් කෑම එකක්. මොකද අල වලින් හදන නිසා. අපි බලමු මේ අල චීස් රොටි එක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ අලගිරි දෙකක් හොඳින් තම්බලා පොඩි කරගෙන. ඒ වගේම මම මොසරෙලා චීස් කොටු හැඩයට කපාගෙන අරන් තියෙනවා. ග්‍රේට් කරගත්ත කැරට් ටිකක්, ඒ වගේම පොඩියට කපාගත්ත ලුණු කොළ ටිකක් අරගෙන තියෙනවා.
මම දැන් අල තියෙන බෝල් එකටම කැරට් සහ ලුණු කොළ ටික දාගන්නවා. ඔයාලට මෙතනදී ලුණු කොළ වෙනුවට ලීක්ස් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ලුණු හීනයට කපලා යොදා ගන්නත් පුළුවන්. මම දැන් මේ බෝල් එකටම ලුණු සහ ගම්බිරිස් ස්වල්පයක් එකතු කරගන්නවා. ඔයාලගේ බබාලා ලුණු සහ මිරිස් කනව නම් විතරක් එකතු කරගන්න පුළුවන් ඔයාලට. දැන් මම පාන් පිටි කප් 4න් එකක් එකතු කරගන්නවා. ඒ වගේම ඔලිව් ඔයිල් ස්වල්පයක් එකතු කරගන්නවා. ඔයාලට ඔලිව් ඔයිල් වෙනුවට බටර් වගේ දෙයක් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේ ඔක්කොම මික්ස් කරලා මේ වගේ ගුලියක් හදාගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ වගේ ප්‍රමාණයේ චූටි ගුලි වලට ඒක වෙන් කරගත්තා. දැන් මේ චූටි ගුලියක් මේ වගේ පොඩි රොටියක් හැඩයට හදාගෙන ඒක උඩින් අපි කපාගත්ත චීස් කෑල්ලක් තියලා තව රොටි එකකින් මේක කවර් කරගන්නවා මෙන්න මේ වගේ. මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්ත රොටි ටික. දැන් මම මේ ටික බැද ගන්න තමයි හදන්නේ. මම මේකට බැද ගන්න යූස් කරේ පොල් තෙල්. ගොඩක් තෙල් අවශ්‍ය නැහැ. මොකද අල තැම්බිලා තියෙන නිසා හැම ගැඹුරු තෙලේ බදින්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ පොඩි තෙල් ප්‍රමාණයකින් මේ ටික ඔක්කොම බැද ගන්න පුළුවන් අපිට. මේ වගේ දෙපැත්තම හරවලා බැද ගන්න. ඒ වගේම මේක බැද ගන්නකොට ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. නැත්නම් ඉක්මනට කර වෙලා මේකේ ලස්සන කලර් එක නැති වෙලා යනවා. දැන් අපේ අල රොටි එක හදලා ඉවරයි. හරිම සොෆ්ට් එකට හරිම රසට තියෙනවා. මේකේ චීසි ගතියත් එක්ක අපිට උනත් කන්න පුළුවන් හරි අමුතු රසක් එනවා. ඒ වගේම මගේ බබා ගොඩක් ආසාවෙන් කෑවා. ඔයාලා try කරලා බලන්න. බබාගේ snack time එකට දෙන්න පුළුවන් බබාට පෝෂ්‍යදායී ආහාරයක් මේක. ඉතින් thank you ඔයාලට මේ වීඩියෝ එක බැලුවට. මේ වගේ අලුත් රෙසිපි එකකින් නැවතත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.